දේශීය අලභෝග ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ. දේශීය අලභෝග පරිභෝජනය නිෂ්පාදනය මෙන්ම වගා කිරීම දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ බවට පත්විය. පසුගිය 20 වෙනිදා පොළොන්නරුව පොලිතිසි අධ්‍යාපන පීඨයේ ගුරු සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකින් මෙම වැඩසටහන් මාලාව ආරම්භ කෙරිණ. 22 වෙනිදා කදුරුවෙල නගර පරිශ්‍රයේදී ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරිණ. දේශීය අලභෝග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කිරීමත් නිෂ්පාදනය කරනු ලබන අලභෝග වලින් විවිධ සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම ගුණාත්මක ආහාර සකස් කරමින් පාරිභෝගික ජනතාව වෙත ඒවා ප්‍රචලිත කිරීමත් රෝපණ ද්‍රව්‍ය ඔවුන් වෙත අලෙවි කිරීමත් මෙම වැඩසටහනේදී ක්‍රියාත්මක කෙරිණ. අතිවිශාල වූ ප්‍රජාවගේ දායකත්වයෙන් මෙන්ම සහභාගීත්වයේද මෙම වැඩසටහනේදී දක්නට ලැබීම විශේෂත්වයකි. ඉතා විශාල විවිධත්වයකින් යුතු දේශීය අලභෝග රැසක් මෙහිදී හඳුන්වා දීමට සමත් විය. පොලිතිසි ගුරු සිසුන්ද ගොවි ජනතාව ගොවි කාන්තාවන් ඇතුළු ප්‍රජාවගේ දායකත්වය මෙන්ම සහභාගීත්වයේද මෙහිදී දක්නට ලැබින. පොළොන්නරුව අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. පොළොන්නරුව අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර මල්ලවාරච්චි මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු මෙම පොළොන්නරුව දිස්ත්‍රික් දේශීය අලභෝග ප්‍රවර්ධන සතිය වැඩසටහන සඳහා ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් අතිරේක අධ්‍යක්ෂ සී.කේ.ඩී. වෙල්ලාල මහත්මිය මෙන්ම අලභෝග සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය ඇතුළු නිලධාරීන්ද සහභාගී වූහ. දිස්ත්‍රික්කයේ විෂය භාර නිලධාරීන් කෘෂිකර්ම උපදේශකවරුන් ස්ථාන භාර කෘෂිකර්ම උපදේශකවරුන් තාක්ෂණික සහායකයින් මෙන්ම ගොවි සංවිධාන සහ ගොවි කාන්තාවෝද මෙම වැඩසටහන් මාලාව සඳහා සහභාගී වූහ. විශාල දේශීය ආහාර නිෂ්පාදන ප්‍රමාණයක් දේශීය අලභෝග යොදා ගනිමින් සකස් කරමින් පාරිභෝගික ප්‍රජාව වෙත බෙදා දීමද මෙහිදී සිදුවිය. අතිවිශාල වූ ජනතා සහභාගීත්වයක් මෙහිදී දක්නට ලැබින. හිඟුරක්ගොඩ පොළ පරිශ්‍රයේද ඊයේ දිනේදී මේ වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් සහ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. අතිවිශාල වූ ජනතාවක් මෙම අවස්ථාවට සහභාගී වූ බව අප වාර්තාකරු කියයි. අන් කවරදාක හෝ මෙවැනි වැඩසටහනක් නොපැවති බවත් අතිවිශාල වූ ජනතාවගේ සහභාගීත්වයක් දක්නට ලැබුණු බවත් එම වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් ගොවි ජනතාවට අවශ්‍ය වන දේශීය අලභෝග නිෂ්පාදනය කිරීම සඳහා වන රෝපණ ද්‍රව්‍ය පහසු මිලට ලබා දීමේ වැඩසටහනක්ද මෙයට සමගාමීව ක්‍රියාත්මක කෙරිණ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අනුග්‍රහ දායකත්වයෙන් යුතුව අදාළ වැඩසටහන සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබින. පොලිතිසි අධ්‍යාපන පීඨයේ ගුරු සිසුන්ගේ සහභාගීත්වයෙන් යුතුව 22 වෙනිදා කදුරුවෙල නගර පරිශ්‍රයේ පැවති වැඩමුළුව ක්‍රියාත්මක විය. මේ සඳහාද අතිවිශාල වූ ජනතාවක් සහභාගී වූ බව අප වාර්තාකරු කියයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා විශාල ප්‍රමාණයක් දේශීය අලභෝග වගා කරන අතර එය තවදුරටත් වගා කිරීම ප්‍රචලිත කිරීම සඳහා අලභෝග ප්‍රවර්ධන සතිය යටතේ මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරිණ. කෙසේ වෙතත් බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීම සඳහා දේශීය අලභෝග ආශ්‍රිත නිෂ්පාදනයන් පරිභෝජනය සඳහා මහජනතාව හුරු කිරීම වැදගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. කදුරුවෙල නගරය මෙන්ම හිඟුරක්ගොඩ පොළ පරිශ්‍රය ඉලක්ක කර ගනිමින් අතිවිශාල වූ ජනතා සහභාගීත්වයකින් සිදු කරන ලද දේශීය අලභෝග ප්‍රවර්ධන වැඩසටහන ඉතා සාර්ථක වූ බව මහජනතාවගේ අදහසයි.